ගයිස් අපි ගන්නයක් කරමුට දෙන්න ඕන වැඩේ හරියන්නේ නැහැ නේද? ඔන්න ගයිස් අපි ෆොටෝ එක ගන්නවා සුබ මොහොතින්. එක්කනේදී අපිට ඉතින් ගයිස් බෝට් එක හම්බුනොත් වරදින්නේ නැහැ. නිකන් ඉඳලා හරියන්නේ නැහැ ගයිස්. වලියක් දා ගන්න ඕනේ. එන හොඳ මේක. මේක නෙවෙයි හොඳ මේක. ඒක නෙවෙයි මම මෙතන කියන්නේ. නේද? අඩෝ. හෙලෝ කොහොමද ඉතින් ගයිස්? අපි අද නත්තලේ අසිරිය බෝට්ටුවෙන් ඉඳින්න යන්න හදන්නේ. ඔයගොල්ලෝ හිතන්න එපා මෙතන මේ බයික් එකක් තියෙන ඉඳලා බෝට්ටුවෙන් නෙවෙයි කියලා. ඒක නෙවෙයි මම මෙතන කියන්නේ. අපි බෝට්ටුව හොයාගෙන යන්නේ. බෝට්ටුව තියෙන දැන් දන්නේ නැති අයටත් එක්ක තමයි මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේන්නේ. අපි ඉතින් ගේම් ප්ලේ එකට ගිහින් බෝට්ටුවක් යාගෙන ඉස්සෙල්ලාම කරන්නේ ගයිස් මේ පැත්තේ යන්න. ගැම්මක් අල්ලලා මේ මට ඉතර අර බංකොලොත් මොලයක් තියෙන්නේ ගයිස්. ගණන් ගන්න එපා. පේනවනේ ඉතින්. පේනවනේ. කොහොම තමයි අපිට ගයිස් වාහනයක් එලවන්න දෙන්න බෑ. මොකක්ද දෙයක් කරගන්න. වචන නම් එනවා ගයිස් කටට කියන්න විදියක් නැහැ. රිපෝට් ගාවිනේ අපි. ඉස්සෙල්ලාම කරන්නේ මේ පැත්තෙන් මෙහෙම යන් ඉතින් ගැම්මට කන්ට්‍රෝලින් නම් මට මතකත් නෑ. ඕ ඒත් දිවීමක් තමයි තියෙන්නේ මම. මොකද කරගන්නේ කියලා අපි යමු. Oh my god! ඌ එතන කරගන්නේ අපිට ඒක අදාළ නෑ. අඩෝ. මොකෙද්ද තෝ? ගයිස් අපි ගන්නයක් කරමුට දෙන්න ඕන වැඩේ හරියන්නේ නැහැ නේද? මොකෙද්ද තෝ? එසේ අපි සැලෙන්නේ නැහැ ගයිස්. ඔයගොල්ලන්ට පේනවනේ. නත්තලේ අසිරිය කියන්නේ ගයිස් වෙනම මේකක්. ඉක්වල ගන්නවා. හරියට කෙලි. මේක බරි. හරි ගයිස්. ගැම්මට අපි යන් ඉතින් ගැම්මට උඩින් යන්නේ. බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට අන්න ගැම්මට ගියා. ගැම්මට බැස්සා ගැම්මට යන්. රෝදෙකුත් උස්සගෙන ගයිස් වීඩියෝ එකට රිකෝඩ් කරන්න බෑ මදුරුවෝ. මේ දවස්වල මදුරු ප්‍රශ්නේ තියෙනවා. හරවගම්. ගයිස් මේ ටිකේ ඉඳලා බයික් අදාළම නැහැ. පයින් යන්න. නැතුව කරන්න බෑ ගයිස්. කොහොමද ඉතින් අවුලක් නෑ. ඔන්න ගයිස් අපි පොට් එකට ඇවිල්ලා ගයිස් මේ දුව ගන්නවත් බෑ හරියට. ඉන්නේ පේනවනේ ඔයගොල්ලන්ට. නිකන් ඉන්න එකේ ෆොටෝ එකක් ගන්න ඕනේ ගයිස්. ඔන්න ඔකට තමයි කියන්නේ බැහැලා ෆොටෝ ගන්න. කරන්න බෑනේ ඉතින්. A few moments later. මෙහෙමයි guys මම thumbnail එකට මේක දාන්න හිතන් ඉන්නවා. ඒක ටිකක් ගැම්මට ගන්නවා. ඔන්න guys අපි ෆොටෝ එක ගන්නවා සුබ මොහොතින්. ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ මේක තමයි thumbnail එකේදී. අපි දැන් වැඩි කතා නැතුව නගිමු. ඕ මේ නගින්න බැරිද? උන්වර්ප දන්නවද? What the fuck? උන්වර්ප දන්නවද? අන්තිම තමයි දැන් මටත් අහන්න වෙලා. හරි. ගයිස් ඔන්න අවුරුදු ගානක මහන්සියෙන් පස්සේ බෝට් වල නැග්ගත්තා. පේනවනේද? අපි ඉතින් කරකවල ගන්නකොට ඔක්කොම වෙලා ඉවර. ගයිස් ඔයගොල්ලන්ට මං හිතන් ඉන්නවා අලුතෙන් අර වලව්ව කියන සීන් එකක් ඇවිල්ලා තියෙනවා ඉතින් අපේ යකා මෑන් අයියා ගෙන ආපු ගේම් ප්ලේ එකක්. ඒ ගේම් එකත් ගහන්න try එකක් දෙනවා. බලාපොරොත්තු වෙන්න ඉන්න. ළඟදිම හොර එකක් ගේන්න ඕනනේ. සිංගිතියව ගහලා හරියන්නේ නැහනේ. යා හොර ගැම්මක් ගන්න ඕන. කෙලින්ම තියන් දැන් ඉතින් රවුමක් දාන්න ඕන. ගැම්මලම
ඔන්න බලපන් මෙතෙක් කපලා ගන්න වංගු. කියන්නේ ඉතින් අපිට ඉතින් ගයිස් බෝට් එක හම්බුනොත් වරදින්නේ නැහැ. මොකෝ හිතන්නේ වලියක් දාගන්නවද? නිකන් ඉන්නවා. නිකන් ඉඳලා හරියන්නේ නැහැ ගයිස්. වලියක් දාගන්න ඕනේ හරියන්නේ නැහැ. අපේ ක්‍රමේ මේක නෙමෙයිනේ ගයිස්. වලියක් දාගන්න නැතුව අපිට කෙහිල්ල වගේ එකක් තියෙනවා. දැම්මට උඩට දැඩි වලියට කෙලින්ම ගන්න ඕන තියෙන හොඳ මේක. මේක නෙවෙයි හොඳ මේක. ඒක නෙවෙයි මම මෙතන කියන්නේ. මම දැන් හිටියනම් මම ඕක වෙන්න ඉඩ තියෙනවා. ඔයා හරි ප්‍රශ්නයක් නෑ අහන්නේ. මම දන්නවනම් ඕක වෙන්න දෙනවා. හරි උ ඉවරයි. මුත් ඉවරයි. කවුද කියපයින්නේ? තේනවනේ ඉතින් බෝම්බ ඉතින් අයි මගේ මාත් එක්ක ගහගන්න එන්නේ නැහැ කවුරුත් බයයි. ඔන්නෝකනේ කරන්න බැරි. මගේව මටම වදින. කරන්න බෑනේ ඉතින්. ඒකින්ද වෙන එකක් ගන්න ඕන. මේකත් ඉතින් ෂුවර් නෑ වදිනවම තමයි. ඒක නෙවෙයි මෙතන කියන්නේ. ගයිස් මදුරුවෝ කවස රෙකෝඩ් කරන්නේ ගෑනු අදාළ නැහැ. හවුද? කොහොම හරි තරු පහම ගන්න ඕනේ. Psych! That's the wrong number! තරු පහම අරගෙන මැරුණත් කමන්නේ නැහැ කියන ටයිප් එකේ ඉන්නවා. ගින්දර කියන සීන් එක. අඩවඩ ලේස මන් දන්නේ නේද? මේ කවුද බම්මේ? අම්මේ. අඩවඩ දැක්කද ගයිස්? වාහනේ රතු වෙලා ගියා. අලුත්ම සීන් එකක් නැද්ද? අර බලන්න. ගණන් ගන්න එපා ගයිස් කැස්ස. ඔයගොල්ලෝ මේ කාලේ කැස්ස ඇති ඉතින් බොහෝ දුරට කැස්සක් එත් ගන්න හරියන්නේ නැහැ. අලුත්ම ට්‍රෙන්ඩ් එක. අම්මර සීමා පිච්චෙනවා ගයිස්. හරි තරු හතර ඉන්නේ ගයිස්. පිච්චෙන ගමන් හරින් ගහන ඕනේ. කරන්න බෑනේ මොකද මේ ඇඹලේ. කවුද මේ? කවුද? ගහන්නේ කවුද? හරි ෆේස් ටු ෆේස් වරු ෆේස් ටු ෆේස් ටු ෆේස්. අර ගැහුවා. උඹලත් කුටි කන්න හද? අඩෝ. කරන්න දෙයක් නැහැ ගයිස්.